ඔන්න ඉතින් අදත් අලුත්ම කතාවක් අරගෙන අපි ආවා. ඉතින් අපි බලමුකෝ අද කතාව මොකක්ද කියලා. අද කතාව තමයි බානබීගේ හැංගිමුත්තා. ඔන්න එකමත් එක කාලෙක එක කැලෑවක බානබී කියලා හරීම ලොකු අලියෙක් හිටියා. මේ බානබී කියන්නේ හරිම දඟ අලිපැංචි. ඒ වගේම එයා ගොඩාරියක් ලොකුයි. හැබැයි ඉතින් මේ බානබීගේ හිතේ තිබුණ ලොකුම විශ්වාසය තමයි එයා නිංජ කෙනෙක් වගේ කාටවත් නොපෙනී හැංගෙන්න දක්ෂයි කියන එක. ඔන්න එක දවසක් බානබී එයාගේ පුංචි යාළුව වුණ පිප් කියන මේ පැංචට අභියෝගයක් කළා. පිප්, මම තමයි හැංගෙන්න දක්ෂම කෙනා. අපි හැංගිමුත්තන් සෙල්ලම් කරමු. ඔයාට කවදාවත් මාව හොයාගන්න බැරි වෙයි. බානබී පොරසාරම් දොඩවන්න ගත්තා. පිපුත් ඉතින් බානබීගේ යෝජනාවට කැමති වුණා. ඔන්න ඉතින් පිප් එයාගේ පුංචි ඇස් දෙක වහගෙන ගණන් කරන්න පටන් ගත්තා. 1යි 2යි 3යි. ඔන්න බානබී කලබල වුණා. එයා වටපිට බැලුවා. හැංගෙන්න තැනක් හොයන්න. ඔන්න එතකොට බානබී දැක්කා හරිම හීනි පොල් ගහක්. මේක නම් මරු, බානබී හිතුවා. බානබී එයාගේ ලොකු බඩ ඇතුළට දාගෙන හුස්ම හිර කරගෙන අර හීනි පොල් ගහ පිටිපස්සේ හිටගත්තා. එයා එයාගේ ඇස් දෙකක් තද කරලා පියාගත්තා. මට පිප්ප පේන්නේ නැත්තම් පිප්ට කොහොමත් මාව පේන්න විදිහක් නෑනේ, බානබී එයාටම කියාගත්තා. හැබැයි ඉතින් බානබීගේ ලොකු කන් දෙකයි එයාගේ පස්ස පැත්තයි ගහ දෙපැත්තෙන් එළියට පැනලා තමයි තිබුණේ. පිප් ගණන් කරලා ඉවර වෙලා එකපාරටම ඔන්න මම එනවා කියාගෙන හැරුණා. ඉතින් පිප් හැරුණ ගමන්ම බානබීගේ පොල් ගහ දෙපැත්තෙන් එළියට පැනලා තිබුණු ඇඟ දැක්කා. බානබී, ඔයා පොල් ගහ පිටිපස්සේ නේද? පිප් එකපාරටම කිව්වා. ඉතින් ඔන්න බානබී පුදුම වුණා. ඔයා කොහොමද මාව දැක්කේ පිප්? හරි කමක් නෑ. අපි ආයි පාරක් සෙල්ලම් කරමුකෝ. මේ පාර නම් බානබී දැක්ක කහපාට මල්යායා. ඔන්න ඉතින් එයාට නියම අදහසක් ආවා. එයා එක මලක් කඩාගෙන එයාගේ හොම්බ ඉස්සරහින් තියාගත්තා. දැන් මම මලක්. දැන් නම් පිප්ට මාව හොයාගන්න බැරි වෙයි. එයා එයාටම කියාගත්තා. පිප් ඇවිත් බානබීගේ කකුලට තට්ටුවක් දැම්මා. පිප් කියනවා, බානබී, මල්වලට හොම්බකුයි ලොකු වලිගයකුයි නෑනේ කියලා. ඔන්න ඉතින් අන්තිම පාරටත් මේ සෙල්ලමෙන් දිනන්න උත්සාහ කරන්න බානබී තීරණය කළා. ඒකම වටපිට බලපු බානබී දැක්කා පොළොවේ පොඩි වලක් තියෙනවා. එයා දඩිබිඩි ගාලා එයාගේ ඔළුව ඒ වල ඇතුළට ඔබා ගත්තා. දැන් ඉතින් එයාගේ ඔළුව නම් වලේ, හැබැයි එයාගේ ලොකු ඇඟ එළියේ. මේක දැකපු පිප්ට හිනාව නවත්ත ගන්න බැරි වුණා. පිප් පැනපු ගමන් බානබීගේ කකුලට කිචි කැවුවා. බානබී මහා හයියෙන් කිවිසුමක් යවාගෙනම එළියට විසි වුණා. මේ වුණු වැඩේට නම් බානබීටත් හොඳටම හිනා. පිප්ටත් හිනාව නවත්ත ගන්න බෑ. ඔන්න ඉතින් ඒ පාර නම් බානබී කියනවා, මම හිතන්නේ හැංගිමුත්තන් සෙල්ලම් කරන්න නම් මම බර වැඩි වගේ පිප්. අපි ඒ වෙනුවට වෙන සෙල්ලමක් කරමු. අපි යමු ගඟට. ගඟට පැනලා වතුර විසි කරන තරඟයක් තියමු කියලා. පිපුත් ඉතින් මේකට කැමති වුණා. ඔන්න ඉතින් දෙන්න එක්ක ගඟට බැහැලා සෙල්ලම් කරන්න පටන් ගත්තා. මේ පාර නම් බානබීගේ එක වතුර පාරකින් පුංචි පිප් නෑවිලා ගියා. ඉතින් මේ තරගෙන් නම් බානබී එකපාරෙන්ම දිනුවා. ඉතින් මේ කතාවෙන් පුංචි අපිට ගන්න තියෙන දේ තමයි, අපි හැමෝටම විවිධාකාර දක්ෂතා තමයි තියෙන්නේ. අපි දැනගන්න ඕන අපිට තියෙන දක්ෂතාවය අඳුරගෙන ඒකෙන් ඉස්සරහට යන්න. ඉතින් පුංචි යාළුවනේ, අදට කතාව ඉවරයි. තවත් දවසක තවත් අලුත්ම කතාවකින් හම්බ වෙමු.